සුදසක් වේවා හැමෝටම. ඉතින් අද දවසේදීත් මම ඔයගොල්ලන්ට ෂෙයා කරන්න හදන්නේ බොහොම වැදගත් දෙයක්. ඇත්තටම මේක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි ට්‍රේඩින් කරන කෙනෙක්ට. ඔයගොල්ලෝ අහලා ඇති දැන් ඔයගොල්ලෝ සිග්නල් දෙන කට්ටිය මම දැක්කා සමහර කට්ටිය ෂුවර් ෂොට් සිග්නල් වගේ එහෙම දෙනවා හදලා ෂුවර් ෂොට් සිග්නල් කියලා දෙයක් නැහැ. ඒක ඔයගොල්ලන්ට මම පැහැදිලි කළා. කියන්නේ ට්‍රේඩ් එකක් ෂුවර් කරලා මේක වින් කරනවා කියලා මම දෙන්න අමාරුයි. හරිද? විශේෂයෙන්ම ෆොරෙක්ස් එකේ අපි එන්ට්‍රියක් නේ එන්ට්‍රි සෝන් එක අපි මාකට් එකේ අපිට ට්‍රේඩ් එක තියන් ඉන්න පුළුවන්. නමුත් මේ බයිනරි ඔප්ෂන්ස් කරනකොට මේ විදිහට මිනිත් ට්‍රේඩින් කරනකොට බොහෝ දුරට බයිනරි ඔප්ෂන් වගේ දේවල් කරද්දී හරියටම ෂුවර් ෂොට් කියන එක ඔය කවුරු කොහොමද දුන්නත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අද මම ඕගලන්ට මේ කියලා දෙන දේ බලන්න. මේක මේ පාඩම මේ ඔයගොල්ලෝ අහගත්ත පස්සේ මේ ඔයගොල්ලෝ බලාගත්තට පස්සේ මේ ක්‍රමේ මේ ස්ට්‍රැටජි එක හරිද මේක ස්ට්‍රැටජි එකටත් වඩා ඔයාට ගොඩක් වැදගත් වෙන පාඩමක් වෙයි මේක හරියට බලා ගන්න. හරි වැඩි කතාවක් වුණා මෙහෙම කරමුකෝ අපි. හරි මම මෙහෙම කරන්නම්. අපි ඉස්සෙල්ලා බලමු මේක කොහොමද කරන්නේ මේ දේවල් බලමුකෝ. හරි බැලුවට පස්සේ තේරෙයි එකපාරින්ද දෙපාරින්ද කොහොමද මේක කොච්චර සක්සස්ද කියලා. හරිද? ඉතින් ඔයාලා දන්නවා දැන් ඔයාලා මම දන්නවා ඔයගොල්ලෝ ගොඩක් අය ඉන්ඩිකේටර්ස් දාගෙන chart එක පුරාම ඉරි ඇඳගෙන හරිද ට්‍රේඩ් කරලා දැන් බොහෝ දෙනෙක් ලොස් වෙනවා. හරිද? ඉතින් හැබැයි ඔයා පෞද්ගලිකව හිතලා බලනවා කාදාවත් හිතලා තියෙනවද මේ ට්‍රේඩින් වල දැන් මේ මාකට් එකේ හරිද ඔයා මොන මාකට් එක ට්‍රේඩ් කරාද කියන ෆොරෙක්ස් කරන්සි වල ට්‍රේඩ් කරා හරිද විශේෂයෙන් ගන්න යුරෝ USD අපි කරන්නේ යුරෝ USD සහ GBP USD නේ අපි ගත්තොත් දැන් ඇයි හරියටම දවල් 1:30ට මාකට් එක බලන්න දවල් 1:30 වෙදි මාකට් එක එකපාරටම අර වෙනස් වෙනවා කට කැන්ඩල්ස් කියන උඩට හරි පහළට හරි යන විදිහ බලන්න කැන්ඩල්ස් වල වෙනසක් තියෙනවා 1:30 වෙද්දි. හරිද? ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ලෝකේ ඉන්න ලොකුම බැංකු මාකට් එකට සල්ලි දාන වෙලාව අල්ලගෙන කිසිම ඉන්ඩිකේටර් එකක් නැතුව හරියට පර්සන්ටේජ් එකක් විතර ගොත් 100% නෙමෙයි මම මෙතන කියනවා 90ක් හැබැයි වින් රේට් එක ගන්න පුළුවන්. ඉතාම වටින රහසක් තමයි ඔයගොල්ලන්ට මම කියලා දෙන්න දන්නේ. හරිද? ඉතින් මේක බලන ඔයාගේ ඇත්තටම ට්‍රේඩින් ගමන අදින් පස්සේ වෙනස් වෙනවාමයි. හැබැයි වීඩියෝ කන්ති වෙනකම් බලන්න කියන දේ හරියට කරන්න කියන දේ හරියට අල්ල ගන්න. ඒකයි කියන්න තියෙන්නේ. හරිද? හරි. මම මේකට අපිට පුළුවන් මේ අපි ට්‍රේඩ් කරන platform එක වලින් ට්‍රේඩ් platform එක. එතකොට මේක යොදා ගන්න පුළුවන්. මේකෙදි ඔගොල්ලොන්ට දවසම මේ ට්‍රේඩ් අදම මේ වීඩියෝ කරන්න සමහරවිට අදම වීඩියෝ කරන්නේ එතකොට මේ සෙනසුරාදා දවසකද 3:21 වෙනි සෙනසුරාදානේ හරිද එතකොට ඒක නිසා මේ මාකට් එක ක්ලෝස් කරලා දෙන්නවත් මම මේක ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් මේ ක්‍රමේ ප්‍රශ්නයක් නැහැ මේකට අපිට ඔලිම් ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එක යොදා ගන්න පුළුවන් අපි ට්‍රේඩ් කරන අපේ ප්ලැට්ෆෝම් එක ඊට අමතරව අපිට මේක ට්‍රේඩින් view එකකින් කරගන්න පුළුවන් හරිද ඉතින් ට්‍රේඩින් view එකකින් කරගන්න පුළුවන් ඔලිම් ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එක මේක මට කියලා දෙන්න පුළුවන් මම ඔයගොල්ලන්ට ට්‍රේඩින් view එක අරන් කියලා දෙන්නම් මට මේකින් පාසුව කියල දෙන්න එකයි හරිද ට්‍රේඩිං විය ගන්න ඇති කට්ටිට ම ආයත් කියන්නේ එක හරි ලේසි දාගන්න පුළුවන් මේක එක මහදයන්න මේ ටේඩිං ට්‍රේඩිං එක ඔබන්ට මේ හදාගන්න හරි ලිසෝන් තන විඩියෝස් තින හරිද ජීමිල දිලනගන්න ලොගන්නද හරි හරිම ට්‍රේඩිංට යන්න මේකෙදී අපි කරන්නේ තැන් ඔගලට මංකුව තවල් එක ඇතිහට මකට්ක චේන්ජන්නේ අපි යුදල් දට බලන්න හැරිද දැන් බලන්න උදේ 8ට අගෙන උදේ 8 ඉඳන් දවල් 1 වෙනකම් වගේ මාකට් එක ගියපු විදිහ. කියන්නේ උදේ 8 ඉඳන් දවල් 1 වෙනකම් ගියපු මාකට් එක ඔයා හොඳට රීඩ් කරන්න. හරි. ඒ කියන්නේ දැන් මම පෙන්නන්නම් කවදාද අතට අපි අද 21 නේ. අපි බලමු අද මාකට් එක ක්ලෝස් අපි 20 දවස් ගමු 20 දවස් මම මෙතන දාගන්නම් 15 මිනිත් දාගන්නම් මෙහෙම ටයිම් ෆ්‍රේම් එක මම මෙහෙම දාගෙන අපි බලමු කැන්ඩල් වල තිබ්බට පස්සේ පේනවනේ දවස් 19 ගම 20 දවසේ හරිද 20 හරි 20 වෙනිදා මෙන්න පාන්දර 3යි තියෙන්නේ මම පාන්දර ගන්නෙ 8ට 7යි කාලා 7යි මෙතන හරි මේ තියෙන්නේ මෙතන 8 ටෙල් චැනල් එක හරිද කියන්නේ ෆ්‍රයිඩේ 20 වෙනිදා 8ට ඇතිච්ච කැන්ඩල් මේ තියෙන්නේ 15 මිනිත් හරිද මම මෙතන නෝට් එකක් දාගන්න මම පෙන්නන්න කරන විදිහට මේක ඔයගොල්ලෝ මේ විදිහට කරගන්න පුළුවන් මෙතන 8ට ඇතිච්ච කැන්ඩල් එක මෙතන මම පොඩි
මෙතන දාගමු පොඩි නෝට් එකක් මේ විදිහට අටට හදිච්ච කැන්ඩල් එක ගාවින්. හරිද? මෙන්න මෙතන. හරි. දාගත්තා. හරිද? ඊට පස්සේ ඔය බලනවා අටට හදිච්ච කැන්ඩල් එක ගන්න මාක්කයක් දාගත්තනේ මේ විදිහට. හරිද? ඉතින් අපි දාගත්තා. මෙහෙම දාගත්තා. දැන් අපි බලමු හරියටම මාකට් එක අටේ ඉඳලා එක වෙනකම් මාකට් එක හොඳ තියෙනවා. එකට හදිච්ච කැන්ඩල් එක බලමු අපි. හරිද? මෙහෙම යනකොට අපිට පේනවා 12 දී මෙතන මෙන්න එකට හදිච්ච කැන්ඩල් 20 වෙනිදා කියන්නේ ඊයේ එකට හදිච්ච කැන්ඩල් මේ තියෙන්නේ. හරිද? මෙතන තියෙනවා 20 වෙනිදා එකට හදිච්ච කැන්ඩල් තමයි මේ තියෙන්නේ. හරිද? එකට හදන්න පටන් ගත්ත කැන්ඩල් එක. හරිද? හරියටම දවල් එක. හරිද? එතකොට මම ඊට ඉස්සෙල්ලා කැන්ඩල් එක ගන්නවා මෙතන මොකද 12:45. ඒ කියන්නේ 12:45 නේ කරනවා කියන්නේ මේකෙන් තේරුම් ගන්න මේ නිසා මේ තමයි ගන්න. හරිද? මේක ගන්නවා. මෙතනත් මම පොඩි මාක් එකක් දා ගන්නවා. මෙතන. හරි? මෙතන. හරි? දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් ඔන්න මම අඳගත්තා එක වෙනකන් මාකට් එක ඉහළ පහළ ගිය විදිය මෙතන හරියට පේනවා ඇති ඔයගොල්ලන්ට මේ ඒරියා එකේ මෙතනින් ඉඳන් මෙතනට. හරිද? මෙතනම දැන් බලන්න මෙන්න මෙතන ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතන පහළට යන මෙතන ගියාම තියෙනවා මෙන්න මෙතන තියෙනවා රෙක්ටැන්ගල් කියන ටූල් එක. මේක ඔලිම්පියඩ් එකේ තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔලිම්පියඩ් එකේ තියෙනවා. හරිද? මෙතනින් ගිහිල්ලා පහළට ගියාම ඔයගොල්ලන්ට මේ මේකෙත් තියෙනවා මෙතන රෙක්ටැන්ගල් කියලා. හරිද? අර රෙක්ටැන්ගල් එකම අරගන්නවා මම මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම රෙක්ටැන්ගල් එකකින් අර ඒරියා එකට මෙන්න මේ විදිහට. හරිද? මේක අඳගත්තට පස්සේ මම කරන වැඩේ මේකේ පොඩ්ඩක් chart එක අපිට ලොක් කරගමු. පේන්න ඕන සකන්ඩ් පැහැදිලිව. ඔන්න අඳගත්තා. මේක අඳගත්තට පස්සේ අපි කරන වැඩේ මේ ඒ කියන්නේ අටේ ඉඳලානේ අපි යන්නේ. හරිද? අටේ ඉඳලා එක වෙනකම් ගිය විදිහ තියෙන්නේ මේ. මෙතන අපි කරන වැඩේ මේක මේ විදිහට ලෝ හයි කියන්නේ අපිට ඇවිල්ලා තියෙන ඒ අටේ ඉඳන් එක වෙනකම් ඇතුලේ කාලය වෙවිලා තියෙන හයි ලෝ එක තියෙනවානේ. අපිට ඒ ටයිම් එක එහෙම අපි එක මේවා කරනවා. මෙතන තමයි තියෙන ලෝම ගන්න මෙතන මෙතන තියෙනවා මෙහෙම. මෙතනින් ගත්තොත් මේ ඒරියා එක හරි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ ටයිම් එක ඇතුලේ මෙහෙම මෙන්න මේක අඳලා දාලා තියෙන පරිදි. හරි. ඔන්න අඳගත්තා ඒක. දැන් මට පේනවා මේ කොටුව ඇතුලේ දැන් හෙර වෙලා මෙහෙම තියෙන මාකට් එක. කොටුවේ මාකට් එක හෙරලා තියෙනවා. හරිද? බලන්න ඕනි දැන් ඔන්න 1:30ට කැන්ඩල් එක පටන් ගන්නවා මෙන්න මෙතෙන්. හරිද? මෙතන 1:15 මෙතන 1:30 කැන්ඩල් එක. 1:45 කැන්ඩල් එක මේ යන්නේ. මේක ඒකත් තියෙන්නේ හරියට බලුවොත් කොටුව ඇතුලේ. හරිද? කොටුව ඇතුලේ තමයි තියෙන්නේ. හරිද? එතකොට අපි බලන්න ඕනේ මේ බ්‍රේක් අවුට් එක ඉවසමින් බලන් ඉන්න එක. මේ බ්‍රේක් අවුට් එකේ තමයි අපි ට්‍රේඩ් එකක් ගන්නෙ buy or sell trade එක ගන්න. හරිද? කියන්නේ දැන් ඔයා හිතන්න දැන් මේ කොටුව ඇතුලෙන් කැන්ඩල් එක පයින් එක කොහෙද කියලා බලන් ඉන්න ඕනේ. හරිද? බ්‍රේක් අවුට් එකක් යන වෙලාව. හැබැයි මෙතනදී ගොඩක් අය වරද්ද ගන්නේ කැන්ඩල් එක කොටුවෙන් එළියට ගිය ගමන් ට්‍රේඩ් එක දාන නිසා. ඒ ට්‍රේඩ් එක එහෙම දාන්නේ නැහැ. අපි බලන් ඉන්න ඕනේ මේ කැන්ඩල් එක කොටුවෙන් එළියට සම්පූර්ණයෙන්ම ක්ලෝස් වෙනකම්. හරිද? කැන්ඩල් එක හරියටම එළියෙන් ක්ලෝස් වුණා නම් අන්න ඒක තමයි අපේ කන්ෆර්මේෂන් එක. ඔතකොට ඊළඟ කැන්ඩල් එක පටන් ගන්න තැනින්ම අපි අර බ්‍රේක් අවුට් වෙච්ච පැත්තටම ඒ කියන්නේ buy or sell කියන උඩට නම් call පළහැට නම් put කියලා කියනවා. දැන් sell. හරිද? විනාඩි 5ක ටයිම් ෆ්‍රේම් එකක ඉන්නවනම් විනාඩි 5ක 15 මිනිත් නැගෙන 15 මිනිත් අපි ට්‍රේඩ් එක ගන්නවා. හරිද? ඔකට පැහැදිලි දැන්. හරි? ඉතින් ඇත්තටම ප්‍රශ්න නැතුව වින් කරන්න පුළුවන් මේ ක්‍රමය. හරිද? මොකද කියනවා නම් මේක තමයි ලෝකේ ඉන්න ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා පාවිච්චි කරන ලොකුම රහසක් තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් අද ඉඳන් ඔයාලත් මේක හරියට try කරලා බලන්න. හැබැයි මතක තියාගන්න හැම වෙලාවෙම මේ වගේ මාකට් කන්ඩිෂන් හරියටම අල්ලගන්න එක අමාරු වෙන්න පුළුවන්. මොකද විසඳුමක් විදිහට තමයි අපි විසඳුමක් විදිහට තමයි මම මේක මෙහෙම පැහැදිලි කරන්න ඕගොල්ලන්ට. ඉතින් ඒක නිසා තේරුම් ගන්න හරියට මේක ඔයගොල්ලන්ට හැම වෙලාවෙම වෙන්නේ නැතිනම් පුළුවන්. වෙන වෙලාව තමයි ඔයාගේ ටයිම් එක ඔයාට පුළුවන් මේක හරියටම එක ට්‍රේඩ් එක හරි ගන්න හරියට බලලා මේක දවසේ. ඔයාට හැම දවසෙම මේ ට්‍රේඩ් එක ගන්න පුළුවන්. දවසට එක ට්‍රේඩ් එක වුණාට මේක හරියටම ගන්න පුළුවන් ඔයාට. හරිද? මාකට් කීපයක් ගන්න පුළුවන් ඔයාට ඔන්න. හරිද? හරි. මම ගන්න එක දැන් පෙන්නන්නම්.
දැන් මම දැන් දාන තියෙන්නේ මොකද මේකෙන් එළියට පයින්නවා කියන්නේ මේ කොටුව ඇතුලේ දැන් මෙතන තියෙන්නේ 8 සිට 1 දක්වා විතර මම දාලා තියෙන්නේ. හරි. ඒතොර 1:30ට අපි මෙතනින් පටන් ගන්න බලනවා. 1:30 මේ කැන්ඩල් එක පටන් ගන්නවා. නමුත් කොටුවෙන් එළිය නෙමෙයි. ඇයි දන්නවද? කොටුව කියන්නේ මේකෙන් එළියට පැනින්න ඕනේ කියන එක මම මේ කියන්නේ. හරිද? මම මේක මාක් කරගන්න මේ විදිහට නැත්තම් ඔයාලට පෙන්නන්න බැරි නිසා මෙහෙම අපි ගමුකෝ මෙහෙම මම මෙහෙම ඉඳගන්න. මෙහෙම අපි මෙහෙම ලයින් එක ට්‍රෙන්ඩ් ලයින් එකක් දාගෙන මේක මෙහෙම කරලා ඉඳගන්නම් මම මේක. හරි. මේක අපි දාගමු කහ පාට තියෙන්නේ. කොළ පාටෙන් කහ කරලා අපි ටිකක් සිටිත් වැඩි කරලා දෙන්න අපි පොඩ්ඩක් මෙතනින් සයිස් එක වැඩි කරලා. හරි. මේක මම ආයෙ ගන්නවා. ඒ විදිහටම අරගෙනම මෙතන ඇඳ ගන්නවා. හරි. දැන් මෙන්න මෙහෙමනේ තියෙන්නේ. හරි මෙහෙම තියෙනවා. ඒක හරි. හරි. ඔන්න මේ තියෙන්නේ ඔන්න 8:1:30 අපි එක ඒරියා එක බැලුවා. හරිද? ට්‍රේනින් දැක්කම ගන්න 1:30 මෙතන තියෙනවා. හරි. දැන් බලන්න මේක 15 මිනිත් නම් මේක එළියට පයින්න හොයලාගෙන බලනවා. අපි ඉස්සරහට ගිහලා එදා දවසේ තුලට. හරිද? ඉතින් ඔයාට පේනවා මේක ගත්තට පස්සේ මේක මරන් ගියොතින් මේක මෙහෙම ගත්තත් 20 තාම 20 ඔන්න හරි. දැන් මේ ගත්තට පස්සේ ඔයා බලන්න මාකට් එක කොයි වෙලාවද එළියට පයින්නේ කියලා. බලන් යන්න මේ කියන්නේ මේක ඇතුලෙන් එළියට පයින්න. එහෙන් පැනලා තියෙන එක පාර මෙන්න මෙතන මේ. මෙතන පැන්නට හැබැයි මෙතන වීක් එක පොඩි ප්‍රමාණයක් මෙතනට ඇවිල්ලා තියෙනවා. නමුත් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. වඩ වෙන ලොකු ඒරියාවක් ඇවිල්ලා කවලන මෙතන හරියටම මේ වීක් එක කැන්ඩල් වීක් එක එළියට පැනලා තියෙනවා. මෙතනින්. අන්න එතන අපිට හොඳ කන්ෆර්මේෂන් එකක් තියෙනවා. මේක සම්පූර්ණ පැනලා නැති වුණාට මෙතන ඔයාලට පේනවා හොඳ ප්‍රමාණයක් බොඩි එකෙන් ලොකු ප්‍රමාණයක් කරලා තියෙනවා. හැබැයි මෙහෙමයි වීක් එකක් ලොකුවට මේක ගන්නවා කියලා තිබ්බොත් ගන්න එපා කවදාවත් ට්‍රේඩ් එක. හරිද? ඒක හොඳටම තියාගන්න. ඒක නිසා ඒක මතක තියාගන්න නැතුව හදිස් වෙලා ට්‍රේඩ් ගන්න එපා. අපි දැන් කැන්ඩල් වල බලන්න ඕනි ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඒ දේවල් බලන්න තු ගන්න යන්න එපා. හරිද? නැත්තම් ඔයාටම තමයි පස්සේ ප්‍රශ්න ඇති වෙන්නේ මේක හරියට යූස් කරේ නැත්තම්. හරිද? හරි. බලන්න මෙතන මං කිව්වාගේ මෙතනින් අදට මාකට් එක බලන්න මේක නෙමෙයි බොඩි එක මේක ඇතුලේ තියෙන මෙන්න මේ කැන්ඩල් එක. මේ කැන්ඩල් එක මේ 2:30ට තමයි අවිලා තියෙන්නේ ඊට. හරි. මේ මොහොතේ මේ පයින් කැන්ඩල් එක ඇවිල්ලා වට පේනවා බයි කැන්ඩල් එකක්. එතකොට අපි ඊළඟ කැන්ඩල් එකෙන් තමයි ට්‍රේඩ් එක ගන්නෙ. අපි ගන්න බයි එකමයි. ඒතකොට මෙතන අපි ප්‍රොෆිට් කරලා තියෙනවා. මෙතන හිතන්න සෙල් කැන්ඩල් එක මම ඔයගොල්ලෝ මේක දෙපාරක් තුන් පාරක් try කරන්න පුළුවන්. මාටින්ගෙල් යන්න කියලා මම කියන්නේ දෙපාර තුන් පාර try කරලා බලන්න පුළුවන්. එතකොට පළවෙනි සැරේ යන්න නැත්තම් හැබැයි මේක අනිවාර්යයෙන් සිදු වෙනවා. උපරිම අවස්ථා ගන්න තුල අවුරුදු 10 15 යන්නේ නැහැ. පළවෙනි සැරෙන් වෙන දින අවස්ථාව ගොඩක් වැඩි. තුන්වෙනි අවස්ථාව දෙක තුන ඇතුළත කොහොමත් වෙන දින අවස්ථාව එනවාමයි ගොඩක් දුරට. 90 කියලා මං කිව්වේ. හරිද? මෙතනදී ඔයා මේ කැන්ඩල් එක හදන පස්සේ ඔයා බයි ගන්න වින් කරන පළවෙනි පාරෙන්ම. හරිද? මෙතන සෙල් එක කන මෙතන බලන්න මේ බයි එක මේ මෙතනින් එහාට මාකට් එකේ ඒ ආපු අප් එක දිගටම යනවා මෙතනින්. පැහැදිලිනේ? මේක තමයි වැඩි. හරිද? එතකොට forex කරන කෙනෙක්ටත් මේක කරන්න පුළුවන්. නමුත් මට කියන්න තියෙන්නේ මේක මම ගොඩක් බැලුවේ මේක බයින්ඩ් ඔප්ෂන් කරන කට්ටියට. ඉතින් මේක ගොඩක් වෙලාට ඔයාට සාර්ථක කරගන්න පුළුවන් බයින්ඩ් ඔප්ෂන් කරන එකට මේ වගේ දෙයක් යූස් කරන්න නැත්නම් අර ගැම්බින් විදිහට දාගෙන මේක අනා ගන්න නම් එපා මිත්‍රෝනේ. හරිද? අපි මේක දැන් 50 මිනිත් වැඩිවි. දැන් 50 මිනිත් ගත්තා මේ ට්‍රේඩ් එක ගන්නවා 50 මිනිත්මයි. බලමු 5 මිනිත් chart එක ගන්න 5 මිනිත් දා ගන්නවා මෙතනින් මම. අපි ගන්න ගොඩක් වෙලාට ට්‍රේඩ්ස් වල 5 මිනිත් නිසා 5 මිනිත් දා ගන්නවා. 5 මිනිත් ගත්තා ඔයාලට පේනවා ඇති මෙතන හරියටම බලන්න කොතනින්ද මාකට් එක එළියට පැන්නේ කියලා. මෙන්න මෙතන එළියට පැනලා දින මෙතන බොඩි එක. මෙතනදී ඔයා 5 මිනිත් ට්‍රේඩ් එකක් ගත්තා නම් මේක වින් කරනවා. හරිද? එතකොට සම්පූර්ණ එළියට පැන්නේ මේ කැන්ඩල් එකේ මෙතෙන්දී ගන්න තු මෙතෙන්දී ගත්තා නම් මේ කැන්ඩල් එක පැන්න පස්සේ ගත්තා නම් ඔයා පළවෙනි එක ලොස් වුණා දෙවෙනි එකේදී වින් කරනවා මේ බලන්න. ඒ කියන්නේ ඒ සේම් කැන්ඩල් අනිවාර්යෙන් හැදෙනවා ඒ හරිය. හරිද? ඉතින් ඕක තමයි පැහැදිලිවම වෙන දේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ලොකු දෙයක් අද කියන්නේ නැහැ මේ වීඩියෝ එකේ. නමුත් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. හරිද? අනිවාර්යෙන් වැදගත් වෙනවා මේක හරියටම යූස් කරන්න කියන්නේ අන්න ඒකයි. හරිද? එතකොට දැන් ඔයාලට ඇයි දැන් මං කිව්වා 1:30 තමයි මේක ටයිම් එක අපි ගන්න. ඒ කියන්නේ ඇයි මේ දේවල් මම කිව්ව විදිහට මම පොඩ්ඩක් කියන්න බලන්න. ඒ කියන්නේ ගොඩක් කට්ටියට මේ
ට්‍රේඩ් කරද්දි මාකට් එක අර පැහැදිලි නැති දවල් තමයි ගොඩක් ලාට මේ උදේ කාලේ. ඒ කියන්නේ ඒකට හේතුව උදේ කාලේදී ට්‍රේඩ් කරන්න ගිහින් අමාරු වෙන එක ගොඩක් වෙනවා ගොඩක් දෙනෙක්ට. හරි. දැන් මේ කලාපය ගත්තම ඔයගොල්ලන්ට පේනවා ඒක උදේ කාලේ වලදී විදිහ මේ ඒරියා එක. ඊට පස්සේ බලන්න මෙතන 1:30 පස්සේ මාකට් වෙනස් වෙන විදිහ ගොඩක් තියෙනවා. මේ බලන්න ලොකු වික් වෙදෙනවා මේ බලන්න මේ වගේ දේවල් වෙනවා. උදේ කාලේ හැම දෙයක් වෙලා නැහැ නේ. හරිද? ඇයි මේ? දැන් මේකට අපි කියන්නේ මේකට අපි කියනවා ඒෂියන් රේන්ජ්. නැත්තම් ආසියන් කියලා කියනවා. නැත්නම් ඒෂියන් කියලා කියනවා අපි. ඒෂියන් රේන්ජ් නැත්තම් කන්සල්ටේෂන් සෝන්. හරිද? ඒ කියන්නේ දැන් මේක මාකට් එකේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනි මේ 1:30 වගේ ටයිම් එක එනකම් 1:30 ටයිම් එක වෙනකම් මේ මාකට් එක මෙහෙම වෙන්නේ. ඒකේ ටයිම් එක ඇතුලේ ඒ ටයිම් එක ඇතුලේ මාකට් එකේ ලොකු සල්ලි යන්නේ නැහැ. ලොකු සල්ලි සංසරණයක් වෙන්නේ නැහැ අත්‍තරම කියනවනම්. හරිද? ඒතොර අපි ඒකයි මං කියන්නේ අපි කරන්න ඕනේ මේ වගේ වෙලාවල මාකට් එකේ ඉන්න එක නෙමෙයි අපි කරන්න ඕනේ. අපි බලන් ඉන්න ඕනේ ලොකු මාකට් එකකට එනකම්. ඒ කියන්නේ ඒ වෙලාව තමයි මතක තියාගන්න ලංකාවේ වෙලාවෙන් 1:30 බැංක්ස් වල ඕපන් ගනුදෙනු වෙන ටයිම් එකක් මේක 1:30 තමයි අපේ ටයිම් එක අපි කරගන්න ඕනේ. ඒ නිසා උදේ පාන්දර නැගිටලා ට්‍රේඩ් එකක් දානවා කියන එක නෙමෙයි ඔය කරන්න ඕනේ. හරිද? හරියට මේ දේවල් යූස් කරන එක කරන්න ඕනේ. හරිද? ඒතර උදේ 8 ඉඳලා දවල් 1 වෙනකම් මාකට් එක ගියපු ඉහළම සහ පහළම සීමාව අපි රෙක්ටැන්ගල් එකකින් මාක් කරගන්න මේ විදිහට. ඊට පස්සේ අපි ඊළඟට කරන්නේ 1:30 2:34 වෙලාවෙදි බලනවා ලන්ඩන් මාකට් එක ඕපන් වෙලා බැංකු වලින් මේ කොටුව කඩාගෙන ඊට යනවද කියලා. කියන්නේ ගොඩක් වෙලාවට 1:30 2:34 තමයි මේක වෙන්න ඕනේ. හරිද? බ්‍රේක් අවුට් එක බලන් ඉවසීමෙන්. හරිද? එතකොට වාඩේ ටයිම් ගහට බලනකොට ට්‍රේඩ් එක ගන්න chance එක හොඳටම තියෙනවා. ලන්ඩන් සෙෂන් වල වාර් කරන්න අනිවාර්යෙන් ට්‍රේඩ් කරද්දි ඔයාට මේක කරන්න පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ කරන්න පුළුවන්. මේකයි කියන්නේ ආයෙත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙච්චරයි රෙක්ටැන්ගල් එක ගන්න 8:01 වෙනකන් ටයිම් එක ඇතුලේ. හරිද? ඊට පස්සේ මාකට් එක ගියපු තැනට ඒ කියන්නේ හයි ලෙවල් එක තියෙනවානේ. හයි දැන් බීක් එක තියෙනවා හයි එකේ කොට එතන වා රෙක්ටැන්ගල් එක එතන හිම්මක් කරගන්න. මාකට් එක පහළම තැන يعني ලෝස්ට් ලෝ එක පල්ලෙහාට තියෙන තැන බලලා එතනවා කියන රෙක්ටැන්ගල් එක මාක් කරගන්න එතනින්. හරිද? එතකොට රේන්ජ් එක වට මාකට් එක හිරලා තැන හොඳට පේන්න ගන්නවා. ඊට පස්සේ දවල් 1:30ට ට්‍රේඩ් එක ගන්න විදිහ තමයි මට පැහැදිලි. දවල් 1:30ට ඔයා බලන්න 1:30ට ලන්ඩන් මාකට් එක ඕපන් වෙනවා. ඒ වෙලාවේ බැංකු වලින් ඔයාලට කියන දින ආයෙත් يعني බැංකු වලින් ලොකු සල්ලි මාකට් එකට එන්න ගන්නවා. අන්න ඒ වෙලාවේ තමයි ඉතින් ඔයා ට්‍රේඩ් කරන්න ඕනේ. ඒක කරන්න ඕන විදිහ ආයෙත් පැහැදිලි කරනවා නම් 1:30ට හරි. හැදෙන කැන්ඩල් එක හරි 5 මිනිස් කැන්ඩල් එක හරි කමන්නේ නැහැ. බලන්න මාකට් අපේ අතනින් බ්‍රේක් එකක් යනවා කියලා බ්‍රේක් අවුට් වෙනවා කියලා. හරිද? ඒ බ්‍රේක් අවුට් එක වෙනවා නම් තමයි ඒ වෙලාවෙම ගන්න පුළුවන්. නැත්නම් බ්‍රේක් අවුට් එක බලන් ඉන්න ඕනි. කැන්ඩල් එක අනිවාර්යෙන් කොටුවෙන් එළිය ක්ලෝස් වෙන්න ඕනි. හරිද? නිකම්ම ගමර කුරක් වගේ වික්කයක් විතරක් එළියට ගිහින් කැන්ඩල් එකේ බොඩි එක ආයෙත් කොටුව ඇතුලේ ක්ලෝස් වුණොත්. ඒ කියන්නේ බොඩි කොටුව ඇතුලේම ක්ලෝස් වෙනොත් ඒක පැහැදිලිවම ෆේක් අවුට්. හරිද? කියන බොරු සිග්නල් එකක්. කවදාවත් අහු වෙන්න එපා. ඒ වගේ ලාට ට්‍රේඩ් කරන්න යන්න එපා. සොකට කෝල් නැත්නම් බයි සිග්නල් එකක් ගන්නවා නම් කැන්ඩල් එක කොටුවෙන් උඩට කඩාගෙන ගිහින් කොටුවෙන් උඩ ක්‍රෝස් වෙන්න ඕනි. සෙල් එකක නම් පහළ. හරිද? ඒක නිසා මේ දේවල් මතක තියාගන්න. එතකොට මේක කරනවා නම් ඔයාට මේක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඔලිම් ට්‍රේඩ් එකේ මේක කියන්නේ මේක අපි යූස් කරන් ට්‍රේඩ් කරන්නේ මේකෙන් බලන්න. මේකෙන් බැලුවා ඔලිම් ට්‍රේඩ් එකේ ට්‍රේඩ් දැම්මා. ඔලිම් ට්‍රේඩ් එකෙන් ඔයාට බලා ගන්නවා නම් මෙතන රෙක්ටැන්ගල් ටූල් එක ගන්න පුළුවන්. මේකෙත් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනට ගියා මේ විදිහට මාක් කර ගන්නවට පුළුවන්. මේකෙත් මේ කිසි ගැටලුවක් නැහැ. මෙහෙම මාක් කරන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාට පහසු දෙයක් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එතකොට මේ 5 මිනිත් එකත් ඔයාලක සක්සස්. හරිද? අපි බලමු GVP අපි මාකට් එක අපේකට ගිහලා බලමු මේක කොහොමද වෙලා තියෙන්නේ කියලා. අපි මේකත් මාක් කරගමු. මේකත් බලලා පස්සේ වීඩියෝ එක අවසන් කරමු. බලමු මේකේ දැන් අපි 20 වෙනිදා ඊයේ බලන්න ඕනේ. බලනවා 20 වෙනිදා අපි එක 50 මිනිත්තුකින් කරමු ලේසි නිසා. හරි. බලනවා මේකෙත් 20 වෙනිදා අපි බලමු. 20 වෙනිදා තමයි කාලා 20 වෙනිදා මෙන්න අපි බලනවා මෙතන 8ට බලන්න ඕනේ. අපි 8 මෙතන 8 කැන්ඩල් දිනවා. මෙතන අපි මාක් කරගමු මෙතනින් මේ විදිහට ලයින් එක ගාගමු මෙතන මේ විදිහට. හරි. එහෙම ගහගන්න මෙතනින් මේ විදිහට
පරිහතියාම කම ඊට පස්සේ බලනවා එක වෙනකොට මෙතන එක මෙතන එක තදුල හැදිරිස් පාඩම් දෙන්න ගන්න දොල ඇදිරිස් බඳ කරන ඇදිච කැනල ති හරි ඒ දෙයට දාගන්න පුළුව අපිට රයිට් හරි එකත් ඔහම කරගත්තා මේ දෙයට ඊට පස්සේ පැන්දෙනවා අපේ රෙක්ටෑන්ගල්ට උල්ලක යුස් කරනවා අපි දෙයට එමරගෙන මෙහද ගන්න පුළුව මෙහම ඇඳගමු හරි මේකෙදී මංගුවා අපටල්ල තින්න වැඩිමලෝ එක හයිකත් මෙතන තියන්න මෙහ ගන්න අපික නිසා ඇල්ලක අන්න මෙතාගේ තියන මේ හැරින් අප මෙතැන්ට අපි ගන්න රයි දැන් පේනවාද මාකට්ට කෙලියට පයින්නේ කොජරති කියලා මේම ගලන්න මෙම ගත්තොත් මේ අපේ මෙතැන් ටබියල්ද මෙතනින් එඩිට පයින වෙලාද බලන්න එඩියට පැල්ල තියන්නේ හරියටම වෙලාව මෙතන බොඩ්ඩි ඇතුළ තියන මේ හරියන්න මෙතන දෙක වෙද්දි මාකට් එක හරියටම අපි මේ මෙම ඒරියයකින් නේ අට එකයි තිය මේ ඒරියා සොලින් එඩියට පයින එකින් එක රමතර මක් කලා එකයි තිහට කැන්සුල පිදිරුන්න නට එකමුන්න නමුත් මෙතන හරිට දෙක වෙද්දි කැනල එක බොඩිගත්තක ට පයින නෙස් ට්‍රේඩ් එකවා බලන්න සෙල්ලයන් කතන වින් කරනවා යගේම සෙල් කැනල් හරි හැදෙනයිට පසම මේ ඇවිල්ලා 15 මිනිත 5 මිනිත් බලමු 5 මිනිත් එක අපි බලමු හරි 5 මිනිත් එක ගමු 5 මිනිත් එක ගත්තම මෙතනින්දා අපි ඒක මාක් කරනම් ඒත් මෙතන්ට ගත්තම අපට තියන්න මේ හරි ගත්තත් බලම් ඒරියාස් කත්තම බලමෝ මේකෙත් හරි හෝ මෙතන මේ හරි තමයි තියෙන් හයි තකොට ලෝය ගත්ත මෙතන තියන්නේ මොද මෙතින් වරයි මෙතිරින් හරන්න මෙතැන්ටගන පෙතියන්නේ තැන්ටගන්නම තියන්න අපේ ටයිම පස ඩට පයින වෙල බලම එකෙත් පැහදිට පෙන ඩට පයින්න කොජර කියලා මෙන්න මේක හොඳයි මෙතන ෆුල් වැඩට පයින මෙතන ගත්තත් අර පේනවා ඊළඟට මාකට්ටක ඩවන්ලා තියෙනවා ඉතින් පැහැදිලි ඇති නොතේරම් දනත් තිබොත් කමන් කරන්න එම නැත්තං ඔවන්ට විඩික දෙපාරත්තම් පර බැලෝ තේරුගන්න පුලොග හරි ඉති එහෙනම් ඔයටික තමයි කියල් දෙන්න තියන්නේ හරියට වැඩේ කරන්න මේක වාලට අනිවාරම හරි අල්ලගත්ත කරබල ඉවසීම තමයි හැමදීම වාට ඕනි ඕනිලාට ට්‍රේඩරන් වින් කරන්න හෙම ස්ට්‍රජි තියෙනවා එක මාර ඒකන මේ වෙන්න ඕනේ හෙම ස්ට්‍රජස් කරනතුව ශුව එකට වින් කරන්න පුළුවන් හරි තැනක් බල ට්‍රේඩ් දාගන්න හරිද දවසට ට්‍රේඩ්ඩයක් කන්න පුළුවන් දෙයක් කන්න පුළුවන් දන්න හරිද මාකට් කහිපයක් ඕපන් කරගත්තා ට්‍රේඩ් එක තුමන්තා කත්තා හරි මේ ටයිම් එක බන්න හරි එය එමයි ඒවගේම කියන්න ඕනි දැන් මම මේ ප්‍රශ්න කරන ඔගලන්ට මේකෙද කෙනෙක්ට මකට දේවලගෙන බැරිෙන පුළුවන් මේ සිගනල් එක කොයලා වෙනවා කියලා හරිට මේ හොම දෙන්න මේ දේවල් ලොක්කොටම විසඳුවක් විදිහට ඉස්සරහට මම දෙයක් හදාගෙන යනවා මේ දවස්වල එක මොකදක මගලට කියන්න ඉස්සරහට ඒ දේ හරහාට පුළාවතකොට මේ හැමදේම කාට පහසුවෙන් කරගන්න මගේ ඒදවල් ඔගලන්ට ඉස්සරහට කියන්න එක්මට මේ දෙගෙන කියන්න වීඩියෝකින් ඉරි අවසාශෙන් ගැන් තින්නේ තනින් ට්‍රේඩ් කරන කට්ටිය ඔගොල්ලොන්ට ටයිම් නතිම ප්‍රශ්න තියෙනවන එකතු වෙන්න මගේ රූප එකත් එක් ම ඩිස්ට්‍රෂණ එක ලින්ක් තාල් තියෙනවා වීඩියෝ තුනේම ලින්ක්ස් තාරතින විඩියතුන පිරිට බල එකතුන්න පුළුවන් හැබයි බොහෝ දුරට ඉස්සරහට මම ඒගන්නේ තාමක වංශුවක රමට තිරන කරන්න සට මට දෙන්න ඇත්ක මංගුවන දේ ලබා දෙන්න දුන්නොත්න් අප දෙන්නක්මට පුළුවන් නොත් එතැදි හිතනොත් සමහට මට අවශ්‍යෙන් නැති බලාපට ලයිසින රූපට යන්න මොකද ඒදේ ඔගුලන් ලබුණ කියන්න ඔගලන්ට බිසිගෙනෙකුන ප්‍රශ්නයක් වෙන්න ම ඒදෙක්මටම එකන්නේ ඒෙක්මට මහද කරන් ට්‍රයි කරන වන්දතර හදායන මගන්නේ බලම මොකද කරන්න පුලන් කියලා මොද ලයි සිගනල් රූප්ගේ සමහරකට හැමදාම ගොල්ින් බලාපට කටන ඒක කරන්න බැහැ ගොල්ල දන්නවා ලයි සිගනල් රූපයක් කරද්දි මට ටයිම ඇතු කොටුව නවා කියන්නේ මට පෑ පහක් ලයි සිගනල් දෙන ටයිම් ගන්න එක ගොලන්ටත් පායනවඩක් මටත් පානවඩ තිය ටයිම් ඇතුළේ අර අපිට සිගනල්ල හරියටම ගන්න ගයාම අපිට ප්‍රශ්න තියනවා දන්න කරන්න බෑ එතකොට ඒක නිසා තමයි සමහරලාවට අපේ ලොස්ටේට්නත් තැන් හ ලොස්ටේට් කිය තුරදන්න කදත් කවන්ට කවශන් ඇති නො ටේඩ් දිල්දගලන්ට
ඔය ලොස් වුණත් ලොස් දෙයක් આવොත් නවත්තනවා නැත්නම් වින් ගත්තොත් වින් දෙයක් ආව නැත්නම් වින් තුනක් ආව නවත්තනවා මේ විදිහට ලස්සනට මේ වැඩේ කරගෙන යන්නේ so ඔයාට ඒක එකතු වුණා කියලා ප්‍රශ්නයක් එන්නේ පොඩි account එකක් වුණාත් ඔයාට හිමීට අප් කරන් යන්න පුළුවන් එකට එකතු වුණා කවුරුට ඕන එකට එකතු වෙන්න description එකේ link වල videos බලලා එකතු වෙන්න ඔයාට සම්පූර්ණ සිරි channel වල එකතු වෙන්න පුළුවන් ක්‍රමයකුත් එක තියෙනවා ඔය කියලා දීලා තියෙනවා හරි එහෙනම් වීඩියෝ අවසන් කරන්න තවත් වීඩියෝ එකක් ගමු ඔලිම් platform එක නැති කට්ටිය හදාගන්න මේක ගැන හැමදාම මම මතක් කරනවා මේක අවුරුදු 4ක් 5ක් තිස්සේ යූස් කරන platform එක හේතුව මොකද්ද ඒ ඔක්කොම පැහැදිලි කරලා දෙනවා ඔයාට බෝනස් ඒ වගේම ඊට අමතරව ඔයාට risk free trade ගන්න පුළුවන් එකම platform එක තමයි මේක ඉතින් කැමති කට්ටිය එකත් හදාගන්න description එකේ videos ඒවට දාලා තියෙනවා ඔය videos 1 2 3 ඇතුලේ video 1 කියන එකේදී ඒ දෙවලුත් තියෙන බලන්න පුළුවන් එහෙනම් ඉතින් අද වීඩියෝ අවසන් කරන්න හැමෝටම ජය වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා